හරි. 12 වෙනි ඒකකයේ නැත්නම් සමතුලිතතාවයේ ඒකකයේ අපිට ඊළඟට බලන්න තියෙන්නේ 3 වෙනි උපකොටස විෂම ජාතීය අයනික සමතුලිතතාව. හරි. ඉස්සලාම මේකෙන් අපි මේ නිකන් මාතෘකාවෙන් අල්ලන්න පුළුවන් තේරුම් පොඩ්ඩක් බලමුකෝ. පාඩමේ අංග සම්පූර්ණ සිද්ධාන්ත ටික කියලා දෙනවා. ඊට කලින් මේක නිකන් දල වශයෙන් අපි මොකද්ද වෙනව ඇත්තේ කියලා පොඩ්ඩක් බලමු. විෂම කියලා කියන්නේ වෙනස්. ජාතීය වෙනස් ජාතියේ අයනික අයන සමතුලිතතාව වෙනස් ජාතියේ අයනවල සමතුලිතතාව. දල අදහස. දැන් මේ පාඩමට තව නම් පාවිච්චි කරනවා. එහෙම නම් විදිහට අපිට හම්බෙනවා KSP සහ ද්‍රාව්‍යතා ගුණිතය කියන නම්. හරිද? මේ පාඩමටම තමා කියන්නේ KSP සහ ද්‍රාව්‍යතා ගුණිතය කියලා. අපිට මේ පාඩමේ උපකොටස් ඒ කියන්නේ මේ ද්‍රාව්‍යතා ගුණිතයේත් උපකොටස් 5ක් අපි අවධානය යොමු කරන්න ඕන. හරිද? මොකද්ද මේ විද්‍යුත් විච්ඡේදයේ වර්ගීකරණය. හරිද? පළවෙනි උපකොටස. දෙවෙනි එක දැන් විද්‍යුත් විච්ඡේද වර්ගීකරණය තමයි පළවෙනි එක. දෙවෙනි එකට එන්නේ ජලයේ මද වශයෙන් ද්‍රව්‍ය සහ ප්‍රබල වශයෙන් දිය වෙන මූලික සංකල්පය. ඒක කවුරුත් වෙන මාතෘකාව විදිහට උගන්වන්නේ නැහැ. මම කියනවා. හරිද? තුන්වෙනි එක ද්‍රාව්‍යතා ගුණිත සංකල්පය යෙදිය හැකි අවස්ථා. හතරවෙනි එක ද්‍රාව්‍යතාවය සහ ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශයේ ව්‍යුත්පන්න කිරීම. පස්වෙනි උපකොටස පොදු අයන ආචරණය. මේවා තමයි මේකේ අවධානය යොමු කරන්න තියෙන මූලික ඉසව් පහ. ඊට අමතරව මේකේ අර මේ එක එක ගණන් මොඩල් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මොඩල් නෙවෙයි, එක එක ගණන් වල ශෛලීන් මේකේ නිර්මාණය වෙනවා. හරිද? කියන්නේ අලුත් ඕන ගානක් දෙන්න පුළුවන් කැලලක් තමයි KSP කියලා කියන්නේ. ළමයින්ට තිත්ත වෙන්නේ ඒකනේ. කියන්නේ මේක හිතා ගන්න බෑ සමහර අවස්ථාවල. අපි ගණන් හදලා පුළුවන් තරම් ප්‍රැක්ටිස් එක අරගෙන තමයි මේ කොටස ගොඩ දාගන්න වෙන්නේ. මේකේ විභාගමේ වටිනාකම ගැන කතා කරොත් සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේ MCQ එකක් හම්බෙනවා. හරිද? ඒත් එක්කම ස්ට්‍රක්චර්ඩ් එසේ එකට තිබුණ නැත්තම්. හරිද? ස්ට්‍රක්චර්ඩ් එසේ එකට KSP ආවේ නැහැ කියන්නකෝ. අනිවාර්යෙන් 6 වෙනි රචනාවේ A B C කොටස් තුනෙන් එකක ද්‍රාව්‍යතා ගුණිතය තියෙනවා. හරිද? දැන් මේක පොඩ්ඩක් වෙනස් වුණා 2019 පස්සේ එක අවුරුද්දක මේ පස්වෙනි රචනා ප්‍රශ්නෙට පොඩ්ඩක් KSP පටලවලා දීලා තිබ්බා. PKCත් එක්කද කොහෙද? ඒ වගේ මේ පිස්සු කෙල්ල තැන් නැතුව සාමාන්‍ය 6 වෙනි එකට තමයි KSP දෙන්නේ. 100 රචනා ප්‍රශ්න වල 150 නේ. 150න් 70ක් 90ක් අතර විචලනය වෙන්න පුළුවන් තියෙන ලකුණු ගාන. එතකොට දල වශයෙන් මුළු පේපරෙන්ම KSP වලට ලකුණු 100න් 4ක් විතර තමයි වෙන් වෙන්නේ. පොඩි කොටසක් වුණාට මේ සමතුලිතතා පාඩමේ තියෙන විශේෂත්වය තමයි මේ සමතුලිතතා පාඩමට ඔළුව හදාගත්තට පස්සේ අනිත් පාඩම් නිකම්ම අර තේරෙන්න ගන්නවා. හරිද? මොකද සමතුලිතතාව තමයි ටිකක් සංකීර්ණ පාඩම. ඒක හින්දා මේ පාඩම තේරුම්